රසට තියෙන තුන පහ එකක් තමයි අපි අද හදන්නේ. මේ තුන පහ එක මස් කරියට ඊළඟට පොළොස් බැදුමට ඔය ඕන දෙයකට හතු හදන්න හරිම රසට යොදා ගන්න පුළුවන්. මේ අපේ තුන පහ එකට අවශ්‍ය දේවල්. මම කරපිංච අරන් තියෙනවා. කරපිංච ඉති 5-6ක්. ඊළඟට කැකුළු හාල් ග්‍රෑම් 20ක්, පරිප්පු ග්‍රෑම් 20ක්, මුං ඇට ග්‍රෑම් 20ක්, උඳු ඇට ග්‍රෑම් 20ක්. ඊළඟට මහදුරු ග්‍රෑම් 50ක්, වසාවාසි, කරඳ මුංගු, එනසාල්, කරාබු නැටි, ඊළඟට මිස්ටා දෙකක් අරන් තියෙනවා. කුරුඳු අපි ගන්න සුදුලුණු පොතු. සුදුලුණු බික් 7-8ක පොතු අරන් තියෙනවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කොත්තමල්ලි ග්‍රෑම් 200ක්, සූදුරු ග්‍රෑම් 100ක්. දැන් මේ ටික අපි එකින් එක මේකට තව ටමටකුණා කහ ටිකක් එකතු කරන්න ඕනේ. මේ හැමදේම එකින් එක වෙනම බෙද ගන්න ඕනේ. ඔබට පේනවා මෙතන තියෙන ද්‍රව්‍ය ටික මේ හැමදේම අපි එකින් එක වෙනම බෙදලා අරගන්න ඕනේ. ඊළඟට තමයි අන්තිමට ඔක්කොම එකතු කරලා කවලම් කරලා අපි කුඩු කරලා තියාගන්න.